අප්‍රේල් මාසේ ඉවර වෙනවත් එක්කම මැයි පළවෙනිදා නිවාඩුවකුත් බොහෝ ආයතන වලට නිවාඩුවක් එක්ක තමයි මැයි මාසේ පටන් ගන්නෙ. මේ මැයි පළවෙනිදා හින්දා. මේ මෑතක දැන් මේ තියෙන මැතිවරණ උණුසුමත් එක්ක හැමදාමත් මැතිවරණයක් ඉලක්ක කරලා මැයි දිනයක් කියලා කියන්නේ ඒක ලොකු බලපෑමක් ඡන්දවලට, ඡන්දදායකයන්ට, පක්ෂවල මේ ජයග්‍රහණ වලට. හැබැයි මේ පාර මම එකම පෝස්ටරයක් දැක්කා ජාතික ජනබලවේගයෙන් විතරක් මැයි දිනේ පෝස්ටරයක් ගහලා තියෙනවා ගෝල්ඩ් ෆේස් පිට්ටනියේ මෙවර මැයි දිනේ ජාතික ජනබලවේගය පවත්වනවා කියලා. මේ මැයි දිනේ ඉතිහාසය ගැන අපි දන්නවා ගොඩක් අය කතා කරලා තියෙනවා. ඒක ආරම්භ වෙච්ච විදිය, ඒකේ තියෙන අරමුණ, ඒක පැන නැංගේ කොහොමද 1980 හේ මාකට් වල පැය 8 වැඩ දිනේ ඉල්ලලා කම්කරුවෝ වීදි වල උද්ඝෝෂණය කරන යනකොට ඒකට වෙඩි තියලා ඊට පස්සේ ඒක රතු පාට ලේ වලින් මැයි දිනේ රතු උනේ ඒ ලේ වලින් සාමකාමී විදියට පවත්වපු අරගලයට වෙඩි තිබ්බට පස්සේ ඒවැන් මේ ලේ වලින් ඒ ලේ වල පාට තමයි රතු පාට බවට පත් උනේ. මේක කලවම් වෙනවා ලංකාවේ වාමාංශික ව්‍යාපාරෙත් බොහෝ විට පාවිච්චි කරේ මේ රතු පාට. එතකොට මැයි දිනේ උරුමයක් තියෙනවා කියන එක වගේ තමයි අදහසක් තියෙන්නේ. මොකද එක්සත් ජාතික පක්ෂය බොහෝ මුල් කාලේ ඒ ගුණසිංහ 1924 දී යාගෙන් ආරම්භ කරා මේ මැයි දින රැළිය කියන එක ලංකාවේ පවත්වන්න. හැබැයි එක්සත් ජාතික පක්ෂය ලංකාවේ තිබිච්ච පැරණිම ලංකාවට නිදහස එළිය සේනානායකයන් පස්සේ ගත්ත පක්ෂය ඒකේ මැයි දිනයක් තිබ්බේ නැහැ. ඒ මැයි දිනයක් පැවැත්වුවේ මට මතකයේ හැටියට 1960 ගණන් වල හරි 70 ගණන් වල හරි මට වර්ෂය මොකද එතනදී ජේ.ආර්. ජයවර්ධන තමයි මේ ඒකට මූලික වුණේ. මොකද එක්සත් ජාතික පක්ෂයේ නායකයා වෙලා හිටියේ ඩඩ්ලි සේනානායක. ඩී.එස්.ගෙන් පස්සේ ජේ.ආර්. ජයවර්ධන ප්‍රවීණයෙක් විදියට එයා කල්පනා කරා එයාට ඩී.එස්.ගේ මරණයෙන් පස්සේ හම්බ වෙලා. මොකද ජාතින්ගේ සංගමේ ඉඳලම ඒගොල්ලෝ වැඩ කටයුතු කරා. ඉතින් ක්‍රියාකාරී දේශපාලඥයෙක් විදියට කටයුතු කරාට හම්බ වුණේ නැහැ ජේ.ආර්. ජයවර්ධනට මේ නායකත්වය. මොකද තාත්තගෙන් පස්සේ පුතාට ගියා. 1973 තමයි නැති වෙන්නේ මේ මියානෝ ඩඩ්ලි සේනානායක. එතකොට 1952 ඉඳලා 52 ඩී.එස්. සේනානායකගේ මරණයෙන් පස්සේ අවුරුදු 20ක් විතර බලාගෙන හිටියා ජේ.ආර්. ජයවර්ධන. ඒකෙදි කියනවා ජේ.ආර්ගේ පුදුම ඉවසීමක් මේ නායකත්වය වෙනුවෙන් එයා මේ හිටපු ඉඳිල්ල. හැබැයි එතනදී එයාට ඩඩ්ලි මැරුණාට පස්සේ නම් එයා ඒකට ඊළඟට ඒකට කිට්ටු වෙන්න ගොඩක් අය ආවා. එයා ඒකට අවස්ථාවක් දුන්නේ නැහැ. විශේෂයෙන්ම සේනානායක පරම්පරාවේ රුක්මන් සේනානායක ලොකු මැදිහත් වීමක් කරා. එයාගේ ඒගොල්ලන්ගේ බලව් පරම්පරාව. නමුත් ජේ.ආර්. ජයවර්ධන එතනදී පීඩිතෙක් විදිහට තමයි. මොකද අර පාරම්පරික නොවන නමුත් මේ අර සේනානායකලාගේ බෝතලේ වලව්වට ඒ තියෙන අධිකාරියට වෙනස්ව තමයි යා පෙනී හිටියේ. එතෙන්දී ජේ.ආර්. UNP එකට ලොකු දේවල් ටිකක් කරා. ඒක අර ජනතාවාදී පක්ෂයක් බවට පත් කරන්න යා ගොඩක් උත්සාහ කරා. ඒකදී ඔය ජාතික සේවා සංගමය ආරම්භ කරා. ඒකට හැම කෙනෙක්ගෙම මේ ඒගොල්ලන්ගේ ආයතනවල වෘත්තීය සමිති පිහිටෙව්වා. එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති පිහිටෙව්වා. ඒතකොට ඒගොල්ලෝ ඒ විදිහට තමයි මේ මැයි දිනේ සමරන්න මැයි දිනය UNP එකේ මැයි දිනයක් බවට පත් කරගත්තේ. මට මතකයි ජේ.ආර්. ජයවර්ධන එයාගේ කොළපාට තොප්පියට රතු පාට තීරුවක් දැම්මා. එතෙන්දී මාධ්‍යවේදියෙක් හරි කවුරු හරි එයාගෙන් ප්‍රශ්න කරා ඇයි මේ ඔයගොල්ලෝ කොළපාට මේ වාමංශිකයන්ගේ පාට නේද රතු පාට කියලා. නෑ එයා කිව්වා එතෙන්දී නෑ මේක මේ අපේ ලේවල පාට අපේත් පාට මේක මේ අපේ වැඩ කරන මිනිස්සු ඉන්නවා. එතකොට එයා මේ එක්සත් ජාතික පක්ෂය හාම්පුතුන්ගේ පක්ෂයක් විදිහට තමයි නිකන් හැඳින්වුවේ. මොකද ඒවැ තුල අර මේ හිටියේ ගොඩක් වෙලාට මේ
ප්‍රභූන් සර්ජන් කොතලාවල්ලා ඒ වගේම වෙනත් ඒ පාරම්පරිකව මේ ලංකාවේ හිටපු විශාල වතු හිමියෝ ඒ වගේම දීපල හිමියෝ ඒ වගේ පිරිස් තමයි හිටියේ. කොහොමද මම වෙන මේ ටිකක් වැඩි කතා කරා වගේ එක්සත් ජාතික පක්ෂයේ මේ දිනේට සම්බන්ධයෙන් තියෙන උරුමය කොහොම වුණත් ඊට මේක ජනප්‍රිය විදියට මේක අති විශාල දැවැන්ත විදියට සැමරුම් කරේ වාමාංශික ව්‍යාපාරයෙන් තමයි. මොකද ඒගොල්ලෝ කම්කරුවන්ගේ වෘත්ති සමිති පිහිටවලා ඒ වෘත්ති සමිති දේශපාලනයේ තුල නියැලෙච්ච හින්දා ඒගොල්ලන්ට උමනාවක් වුණා හැම වෙලාවෙම මේ දිනය අති සාර්ථක විදියට උත්කර්ෂවත් විදියට පවත්වන්න. එතකොට ඒක සටන්කාමී මේ දිනේ කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඒකට සටන්කාමී. මොකද කම්කරුවෝ මේ තමන්ගේ මේ අයිතිවාසිකම් ඉල්ලලා මේ පාලක පන්තියත් එක්ක එහෙම නැත්නම් ඒගොල්ලෝ හැඳින්වුවේ ධනපති ආණ්ඩුවත් එක්ක බාගේන් කළා මේ ඒගොල්ලන්ව මේ යටපත් ඒගොල්ලන්ගේ ඉල්ලීම් දිනා ගන්න තමන්ගේ ශක්තිය පෙන්වන දවස් විදිහට තමයි තිබ්බේ. ඒ වගේම මේකදී සාමාන්‍යයෙන් ලෝක මට්ටමින්ම මේක හඳුන්වන්නේ සහ මේකට කියන්නේ මේ ලෝක ධනේශ්වර පන්තියේ ඒගොල්ලන්ගේ ප්‍රාග්ධනයේ වියගහෙන් මිදීම සඳහා ප්‍රාග්ධනයේ වියගහ කියලා කියන්නේ මිදීම සඳහා මේ වියගහ කියලා කියන්නේ අපි දන්නවා අර මේ ගොනු දෙන්නෙක් මැල්ලා ඒ අර මේ බෙල්ලට තියාගෙන අර යන මේ කොටය. එතකොට මේ බර තමයි මේ තියෙන්නේ කම්කරුවන්ගේ පිටේ. එතකොට මේ වියගහෙන් ප්‍රාග්ධනයේ වියගහෙන් මිදෙන්න කරන සටනක් සහ අරගලයක් කියලා. අපේ මේ මෑත කාලේ ගත්තම මේකේ වාමාංශික පක්ෂ විසින් මේ දේ කරා මේක සැමරුවා මේකේ පෙළපාලි ගියා. නමුත් අපිට මෑත ඉතිහාසයේ දැක්ක දෙයක් තමයි මේ පෙළපාලි වල බට කණ්ඩායම් තිබුණා යම් විදියට මිනිස්සු රුතු වශයෙන් ගියා කණ්ඩායම් වශයෙන් ගියා වෘත්ති සමිති බැනර් යටතේ බැනර් අරගෙන ගියා. මේ දැන් පවතින NPP ආණ්ඩුව කලින් ජනතා විමුක්ති පෙරමුණ විදියට ඉන්නකොට මතකයි මේ මැයි දිනේ කියන එක මේ බොහොම ඉහළින් සැමරුවා. ඒගොල්ලෝ ඒක පාවිච්චි කරේ ඒගොල්ලන්ගේ ඊළඟ මේ දේශපාලනයේ ගමන් මාර්ගයේ ඊළඟ ස්ටෙප් එක තියන්න බලපාන කාරණයක් විදිහට තමයි ඒගොල්ලෝ ඒක පැවැත්වුවේ. එතෙන්දී මේ ඒගොල්ලෝ විශාල බරක් දැම්මා. මොකද 1977 රෝහණ විජේවීර හිරෙන් නිදහස් වෙලා එනකොට ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණ තිබුණේ 4 වෙනි තැනට වගේ දේශපාලන රටේ පැතිරිච්ච දේශපාලන සංවිධානයක් කියලා 76 ඒගොල්ලන්ව නිදහස් කරාට පස්සේ හදිසි නීතිය ඉවත් කළා. එතකොට ඒගොල්ලෝ මේ එතනින් පස්සේ ඒගොල්ලෝ උත්සාහ කරා මේ ලංකාවේ දැවැන්ත ඒගොල්ලෝ වාමාංශික විදියට පෙනී හිටියේ. ඒගොල්ලන්ගේ වාමාංශික ප්‍රතිපත්තිය සහ සමාජවාදය පිළිබඳව අදහස සමාජවාදය පිළිබඳව ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණෙත් ඒකයි. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ විශේෂයෙන්ම ඒක මේ මැතිවරණයකින් බලයට පත් වෙලා කරන්න පුළුවන් කටයුතු කරන්න පුළුවන් විදිහේ ප්‍රතිපත්ති ප්‍රකාශනයන් නෙමෙයි තිබ්බේ. 1978 ඉඳලම ජනතා විමුක්ති පෙරමුණ ආකර්ශනීය විදියට සටන්කාමී විදියට මේ මැයි දින පවත්වනකොට ඒ වැඩි දේශපාලනික වශයෙන් ඒගොල්ලෝ කරා එක දෙයක් ජේ.ආර්. ජයවර්ධනටත් ඒක උමනාවක් තිබුණා. මොකද ලංකාවේ හිටියා මේ තිබුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙවනි තැන තමයි. මොකද ඒ එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය කළා 6/5ක බලයකුත් ලබාගෙන දැවැන්ත පරාජයක් හිමි වුණා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. නමුත් ජනතා විමුක්ති පෙරමුණ පළවෙනි වටෙන්ම කරේ අර වාමාංශික ව්‍යාපාරයේ තිබිච්ච තැන වෙනස් කරා. ඒගොල්ලෝ තුන්වෙනි බලවේගයේ බවට පත් වෙන්න උත්සාහ කරා. ඒකදී මේ මට මතකයි 1979 දී ඒගොල්ලෝ පළවෙනි වතාවට මේ කොළඹ නගර සභාවට තරම් කරලා එතෙන්දී මේ තුන්වෙනි තැන ඒ කියන්නේ එතෙක් තිබිච්ච කොමියුනිස්ට් පක්ෂ සමතාවාදී පක්ෂ කියලා කියන්නේ ලංකාවේ හැම විටම මේ බහුආසනයක් තිබුණා කොළඹ.
පීටර් ගෙල්මන් මහත්තයා තමයි මේ කොමියුනිස්ට් පක්ෂයේ යා තමයි ඒක පරදින්නේ UNP එකෙන් ප්‍රේමදාස එකෙන් තීරීපත් වෙනවා මහමැතිවරණයකදී හලිම් මිෂක් කියලා මම හිතන්නේ බොහෝ විට මේ මුස්ලිම් මන්ත්‍රීවරයෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කරනවා. මොකද මුස්ලිම් ඡන්ද ප්‍රමාණය මේ කොළඹ නගර සභාවේ වැඩි. එතකොට අර බහුහාසනයේදී පීටර් ගෙල්මන් තමයි එන්නේ. එතකොට තුන්වෙනි තැන හැම වෙලාවෙම කොළඹ වෘත්ති සමිති ශේෂ්ත්‍රයේ තියෙන මේ බලය නිසාම වාමාංශික පරණ සමාජ පක්ෂ කොමියුනිස්ට් පක්ෂ වලට ලොකු තුන්වෙනි තැන විදියට ඒගොල්ලෝ ජයග්‍රහණය කරමින් හිටියේ. මේක වෙනස් වෙනවා මේ ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 14503ක් ගමනායක තමයි කොළඹ නගර සභාවට තරම් කරේ නගරාධිපති අපේක්ෂකයා විදියට උපනගරාධිපති විදියට දෙමළ කෙනෙක්ව ඒගොල්ලෝ ඉදිරිපත් කරලා තිබුණා. ඒ විදිහේ ලිස්ට් එකක් දාලා තමයි එතෙන්දී 14000 එතකොට එහෙම ඡන්ද ප්‍රමාණයක් ගන්නකොට ඊට වඩා විශාල අඩු ප්‍රමාණයක් තමයි ඡන්ද ගත්තේ මේ එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද මම හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද 3ක් ගන්නකොට 76 නිදහස ලැබලා එළියට ඇවිල්ලා 79 වෙනකොට අවුරුදු 3කදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද 3ක් ගන්නකොට ජනතා විමුක්ති පෙරමුණ එක ඡන්දයක් ගන්නවා. ඒතකොට 3ට 1 අනුපාතයකින් ඒක ලක්ෂ ගණනක් ගන්නවා පාලක එක්සත් ජාතික පක්ෂය. එතකොට මේ මෙතන මැයි දිනේ ඒක ඉලක්ක කළා මේ මොකද තව ගණන් හැදීමක් තිබුණා. ඒගොල්ලෝ දැන් පරණ වාමාංශික ව්‍යාපාරයේ තුන්වෙනි තැනට අපි දාලා ඉවරයි මැතිවරණ දේශපාලනය තුල. මේ අපි ඊළඟට අපේ දෙවෙනි ස්ටෙප් එක තමයි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පරාජය කිරීම කියලා. එතකොට මේ මම හිතන්නේ අනියම්මාකාරී උමනාවකුත් තිබුණා එක්සත් ජාතික පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැවැන්ත විදියට පහර දුන්නා. මොකද ඒගොල්ලන්ගේ ඊළඟ තරඟකාරුවා විදියට ඒගොල්ලෝ මේ මම හිතන්නේ මතක තියෙනවා ගොඩක් අයට මේ පාර්ලිමේන්තුවේදී ඒ වෙනකොට ප්‍රේමදාස මහත්තයා දැන් සජිත් තාත්තා තමයි මහත් දැවැන්ත වාග් මේ ප්‍රකාශන කරේ ශ්‍රීම බණ්ඩාරනායකට විරුද්ධව. මම හිතන්නේ එතෙන්දී පට්ටි ගොනා කියලා තමයි මේ වචනය අයින් කරන්න ඕන හැන්සාඩ් එකෙන්. අනුර බණ්ඩාරනායකට ශ්‍රීම බණ්ඩාරනායක මගේ පුතාට පට්ටි ගොනා කියලා තමයි කිව්වේ. සහ මේ වර්තමාන රනිල් වික්‍රමසිංහ මේ කරපු දේවල් තිබුණා. යා මේ මහත්තයෙක් විදිහට හිටියට අපිට මතකයි ඔය සුනේත්‍රා බණ්ඩාරනායකගේ සිද්ධියක් සිද්ධ වුණා. මේ යාගේ ඇසුරක් තිබුණා මුස්ලිම් ව්‍යාපාරිකයෙක් එක්ක. එයා මිය ගියා මේ ඉන්දියාවේ හෝටලයක ඉන්නකොට. නමුත් ඒක පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරනකොට කවුද මේ ලංකාවේ මාධ්‍යකාරයෝ දාලා තිබුණේ ලංකාවේ සුරූපිනියක් මොහමඩ් වවුඩ්ගේ කාමරේ මියගිය වවුඩ්ගේ කාමරේ ඒ මොහොතේ හිටියා කියලා. එතකොට මේ දිගින් දිගට මේ ප්‍රශ්නය මේ පාර්ලිමේන්තුවේදී මතුවුනාම මේ රනිල් වික්‍රමසිංහ තමයි නම කිව්වේ මේ කවුරුත් මේ හිටියේ මේ ලංකාවේ පෞගිය මේ අග්‍රාමාත්‍යතුමියගේ ලොකු දෝනියන්ද කියලා. එතකොට ඒ විදිහට අර මේ හැම පැත්තෙම පහර දුන්නා. ඒකෙදි මේ අර ජනතා විමුක්ති පෙරමුණටත් ඕන වුණා UNP මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ පරද්දන්න. ඒගොල්ලෝ රට පුරාම ගමනක අවසානයේ කියලා දේශන මාලාවක් ගෙනිච්චා. තහ යම් තැන්වල එක්සත් ජාතික පක්ෂය නිකන් නොනිල විදියට ගනුදෙනුවක් කරා. මොකද මේ මැයි දිනේ මතක් වෙනකොට මට මතක් වෙන එකක් තමයි මේ කොළඹ නගර සභා පිට්ටනිය දිගින් දිගටම ලබා දුන්නේ එතෙන්දී කොළඹ නගර සභා පිට්ටනිය දෙන්නේ නැහැ සාමාන්‍යයෙන් මැයි දිනයකට. ඒක වෙන මොකද ඒ කොළඹ නගර සභා පිට්ටනිය පුරවන්න තරම් මැයි දිනයක් කරන්න බැහැ කියලා තමයි නිකන් සාමාන්‍ය. මොකද පොඩි පිට්ටනිය තමයි ගන්න හයිට් පාක් එක ප්‍රයිස් පාක් එහෙම නැත්නම් ඔය ගුණසිංහ ඔය කොළඹාවට තියෙන මේ හැවුලක් ඒවා තමයි ගන්නෙ. නමුත් මේ ඒකෙදී එක්සත් ජාතික පක්ෂයේ විසින්ම මේ
මේක ලබා දුන්නා කියලා තමයි කියන්නේ. ඒතකොට මෙතනදී අර ඒ උමනාවන් දෙක ඒ සමපාත වුණා වගේ එකක් තමයි තිබුණේ. තුන්වෙනි තැන සඳහා විශාල ලොකු මේ ෆයිට් එකක් කරා. ඒ වගේම මේ නොලින වශයෙන් අර නොලින වශයෙන් ඒ දෙගොල්ලෝ මේ ඒ කාලේ රාමයක් තිබුණා. ඒ කාලේ එහෙම කතාවක් තිබුණා මේ මොකද මැයි දිනේ මේ පැවැත්වීම ජනතා විමුක්ති වෙනුවට කොළඹ නගර සභා පිට්ටනිය ලබා දීම ආందోලනාත්මක දේශපාලන ලෝකයේ ලොකු කතා බහකට ලක් වුණා. ඒතකොට ඒක මේ අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පරාජය කිරීම වෙනුවෙන්ම එක්සත් ජාතික පක්ෂය පොත එක්සත් ජාතික පක්ෂයට තිබුණේ ඒ කියන්නේ තුන්වෙනියයි පළවෙනියයි අතර ගැප් එක ලොකු ප්‍රමාණයක් තිබුණේ වැඩි. ඒතකොට දෙවෙනියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කියන දෙවෙනියයි UNP කියන පළවෙනියයි අතර ගැප් එක පොඩියෙන් තිබුණේ. ඒතකොට හැම වෙලාවෙම අර තුන්වෙනියව පාවිච්චි කරනවා තුන්වෙනියට අවස්ථාව දෙනවා දෙවෙනියට ගහන්න. ඒතකොට ජනතා විමුක්තියනත් යම්කිසි ස්ට්‍රැටජි එකක් විදිහට ඒගොල්ලෝ හිතාගෙන හිටියේ අපි එක්සත් ජාතික පක්ෂය විවේචනය කරනවා වගේම අපි දැඩි ලෙස පහර දෙන්න ඕනේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කියලා. ජනවල ප්‍රසිද්ධ දෙයක් ඔය දැන් මේ ගම්පා බෝම්බ සිද්ධිය ගම්පා බෝම්බ ගෙව්වා සිරිමා බණ්ඩාරනායකගේ රැස්වීමට ඒ අර එක පැත්තකින් අර සංදර්ශනාත්මකව බිමේ වැඩ කරලා කැපකිරීම කළා විශාල විදිහේ බරක් දාලා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ පරද්දන්න හදනවා වගේම වෙනම ආකාරයේ මේ ඒකට අරියාදු කරන්නත් පටන් ගත්තා. මේ උදාහරණ එකක් තමයි මේ ජනාධිපති කොමිසමක් දැම්මා UNP එක විසින් 1971 පිළිබඳවත් ඒකේ කතා බහට ලක් වුණා. ඒකේ සාක්ෂි දෙන්න එන්න කියලා කිව්වා. සාමාන්‍යයෙන් එක්සත් ජාති මේ ජනතා විමුක්තියන ඒ කාලේ හැටියට නම් වෙලා තියෙන සහ නම් කරන දෙයක් තමයි මේ ගොඩක් වෙලාවට මේ ධනපති ආණ්ඩුවල අතකොළුවක් වෙන්නේ නැහැ කියලා. ඒතකොට ධනපති ආණ්ඩුවල අපි කොයි වෙලාවකත් අතකොළුවක් වෙන්නේ නැහැ. අපි ඒගොල්ලන්ට ඕන විදිහට නෙමෙයි කරන්න කියලා. හැබැයි මේ ජනාධිපති කොමිසම දාපු වෙලාවේ ඒකත් ආందోලනාත්මක පක්ෂය ඇතුලේ සහ වෙන එළිය කතා බහට ලක් වුණා. මේ ඒ කියන්නේ මේ ශ්‍රීමා බණ්ඩාරනායකගේ ප්‍රජාහිතය අවශ්‍ය කරන්න ඉලක්ක කරගෙන කරපු මේ ජනාධිපති කොමිසම වගේ එකකට මේ අර පළල් ප්‍රජාතන්ත්‍රවාදී මූණුවරකින් මැදිහත් වෙන්නේ නැතුව මේකට යන්නේ නැතුව මේක ප්‍රතික්ෂේප කරන්නේ නැතුව අර තමන්ගේ කොටස ගැන හිතලා එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ දාපු ඒවා විශ්වාස කරන්න එක වෙලාවකට ඒවා විශ්වාස කරන්නේ නැහැ කියලා කියන ගමන්ම අනිත් පැත්තෙන් මේ ජනාධිපති කොමිසමට සාක්ෂි දෙන්න 71 සිද්ධි වෙච්ච ඒක නිකන් මේ ඒක ඒ වෙලාවේ ඒ දේවල් ටික කිව්වා විතරයි. ඒක මම හිතන්නේ ඒක මේ මට මතක විදියට කුඩා බණ්ඩා මාරසිංහ එයාගේ කකුල කඩපු ඒවා හිර ගෙදර හිටපු දුෂ්කරතා ඒවැදී ඒගොල්ලන්ගෙන් පලිගත් ඒවා ඔක්කොම කරා. නමුත් ඉතින් ඒක අපි ඊට පස්සේ ඉතින් මොකක්වත් උනේ නැහැ ඒකට. ඉතින් කොහොමුණත් මේ විදියට යූස් වුණා මේ විදියට පාවිච්චි වුණා. දැන් මේ කාලෙදි තමයි අර කොළඹ නගර සභා පිට්ටනිය දැවැන්ත මේක මාසයකට දෙකකට වගේ ඉස්සර ඉඳන්ම මේ ජනතා විමුක්තියන ඒගොල්ලන්ගේ පක්ෂයේ තියෙන බලය පක්ෂයේ තියෙන දැවැන්ත තියෙන මේ ඒගොල්ලන්ගේ සංදර්ශනාත්මක ඒගොල්ලන්ගේ අලංකාර දේවල් ගොඩාක් මේ පුදුම එළවන සුළු විදියට ඒ කාලේ දෙයක් තමයි මේ ඕනම පක්ෂයක කෙනෙක් පෙළපාලිය බලන්න යනවා නම් ජනතා විමුක්තියනේ පෙළපාලිය බලන්න තමයි යන්නේ කියලා කියන්නේ මේ දිනේ. ජනතා විමුක්තියනේ මේ දිනේ බලලා ඒක එක්කෙනා තමන්ගේ පක්ෂවල රැස්වීම් වලට යනවා. මොකද මේ UNP එක විසින් කරා මේ දිනේ අවසානයේදී සංගීත ප්‍රසංගයක් තියෙනවා. දැවැන්ත සංගීත ප්‍රසංගයක්. ඉතින් ගෝල්ෆේස් එකේ තමයි ඒක තියෙන්නේ. ඉතින් ගොඩාක් අය පිටරටින් ඒ කියන්නේ ඉන්දියාවෙන් ගායිකාවෝ ගෙනලා තමයි මේ දේ කරන්නේ. ඒතකොට නිකන් අර මුළු දවසම අර අලංකාර මේ දිනේ බලන්න යනවා. ඒකෙදී වියට්නාම් මාච් එක, කියුබන් මාච්, රෂියන් මාච් කියන්නේ ඒ වගේ අරන් මේ බූට්ස් වෙනම වයිට් බූට්ස් බ්ලැක් බූට්ස් ඒගොල්ලන්ගේ පෙළපාලියේ ගමන් කරන විදිය ඒකේ ස්ටයිල් එක මේ ස්ලෝ මාච් ෆාස්ට් මාච් ඒ වගේම නියුමුව කියලා නැවක් හදනවා. ඒ නියුමුව පත්තරේ ඒ නැව මේ මාසයක් තිස්සේ ඉඳලා ප්ලෑන් කරන්නේ ඒ නැව යනකොට අර
පාරේ යන්නේ නැව මේ රථ වාහනයකට ඒ බොඩි එක හදලා තමයි යන්නේ. ඒ වගේම මේ දැවැන්ත වේදිකාව. ඒ වේදිකාව ඒ කාලේ හැටියට දැන් නම් ඉතින් තාක්ෂණය සහ වෙනත් දේවල් නිසා ඒ කාලේ මේ කොට උඩ ගහන්නේ. දැන් නම් ඉතින් අර යකඩ පයිප් එහෙම තියෙනවානේ. ඒවා මේ ඈත කෙලවරටත් පොඩියට තමයි පේන්නේ මේ කතිකයන්ව. එතකොට ඒ වගේ උත්කර්ෂවත් විදිහට පෝස්ටර් අඳිනවා, පෝස්ටර් ගහනවා, පෝස්ටර් රකින්නවා, මේ බට කණ්ඩායම් පුහුණු කරනවා. මං හිතන්නේ මේ 1982 ජනාධිපති 82 මැයි දිනේ මහත් දැවැන්ත විදියට කරා. ඒකෙදි මං හිතන්නේ එක්සත් ජාතික පක්ෂය ටිකක් මොකද මේ බය වුණා. මේ ගාමිණී දිසානායක එහෙම කියපු කතාවක් තමයි මේ අපි මේක දිහා මේ මීට වඩා සැලකිල්ලෙන් බලන්න ඕනේ මේ පක්ෂයේ වර්ධනය ගැන. මොකද ඒ කාලේ මේ පොඩි පොකට් කැලෙන්ඩර් විකුණනවා ඉස්කෝලවල හැම ළමයෙක්ගේ අතේ පොකට් කැලෙන්ඩරයක් තියෙනවා. ළමයි ඒ ලෙවල් කරන මේ පොඩි පන්ති වල පවා මොකද ඒ කාලේ ප්‍රින්ටිං කියන එක එච්චර මේ ක්වොලිටි එකට තිබුණේ නැහනේ. ඒ කලර්ස් එහෙම. නමුත් මේකේ කන්සෙප්ට් එකත් එක්ක ලස්සනට ඒක මේ ඩිසයින් කරලා ඒක අලංකාර විදියට ඒ ආසාවට ළඟ තියාගන්න මම හිතන්නේ පාර්ලිමේන්තුවේදී හරි වෙනත් තැනකදී ගාමිණී දිසානායක කියනවා මේකට ඉඩ දෙන්න නරකයි කියලා. එතකොටම ඉතින් ඒක ජනතා විමුක්ති වෙනකොට ලොකු chance එකක් එනවා. පේනවනේ ඉතින් අපිව මර්ධනය කරන්න එන විදිය. මේගොල්ලෝ අපිට නිකන් ඉන්න දෙන්නේ නැහැ. ඕම කියලා ඇතුලෙන් තවත් එකක් හදා ගන්නවා. අර පැත්තෙන් මේකට මේ මැයි දිනෙන් පස්සේ 82 මැයි දිනේට ඇත්තම වශයෙන්ම කියනවා නම් එක්සත් ජාතික පක්ෂය මේ ටිකක් බය වුණා. මොකද ඒගොල්ලන්ගේ රාජ්‍ය බලය තිබිලත් ඒගොල්ලන්ට ආණ්ඩු බලය තිබුණත් ඒගොල්ලන්ගේ තියෙන මේ ඒගොල්ලෝ නිකන් රොතු ගණන් ට්‍රම්පට් ගගා බයිලා කිය මේ නිකන් රොතු ගණන් මිනිස්සු මේ ඒගොල්ලන්ගේ පෙළපාලි වල පීලා නටන එක තමයි කරන්නේ. මේකේ ජනතා විමුක්තිවරණයේ පෙළපාලි එහෙම නැහැ. විනයක් ඇතුව හැම දෙයක්ම පිටිවලට ගාන්ට ඒවට ඉතින් ලොකු මේ ලොකු ශ්‍රමයක් වියදම් වෙනවා. නමුත් සල්ලි වියදම් වෙන්නේ නැහැ. මොකද ඒ ආසනවල තමන්ගේ මේකේ තියෙන ප්‍රධාන එකක් තමයි ඒ කාලේ කියලා තිබිච්ච එකක් තමයි දැන් අප්‍රේල් මාසෙන් පස්සේනේ දැන් මේ මාසේ පළවෙනිද ඉන්නේ. අප්‍රේල් මාසේ හැම සහෝදරයෙකුටම පක්ෂය ඇතුලේ දැනුම් දෙනවා. අප්‍රේල් මාසේ ඒගොල්ලන්ගේ ගෙවල් වලින් ඒගොල්ලන්ට ෂර්ට් අරන් දෙනවා නම් ගොඩක් වෙලාවට ශිෂ්‍යයෝ ඉන්නේ, තරුණයෝ ඉන්නේ. සහ මේ රතු පාට ෂර්ට් එකක් ඉල්ල ගන්න කියලා. ඒතකොට මේ අප්‍රේල් අවුරුද්දට ඒගොල්ලන්ට ගෙවල් වලින් ඒගොල්ලන්ට තෑග්ගක් හැටියට දෙන අර අලුත් ඇඳුම් අඳින එකට ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ගෙවල් වලින් ඉල්ලගන්නේ රතු පාට ෂර්ට් එක. ඒ රතු පාට ෂර්ට් එක තමයි මේ දිනට අදින්නේ. ඉතින් ඒ වගේ අර හරිම ඕගනයිස් මේ වැඩේ. ඉතින් මෙන්න මෙහෙම මෙතනදි තහනම් කරනවා මේ පක්ෂය 83 දී තහනම් කරන්නේ ජූලි වල. නමුත් 83 මැයි දිනේ යම් ප්‍රමාණයක පසුබැසීමක් අර මේ ඒ කියන්නේ 82 තරම් තිබුණේ නැහැ. මොකද ඒ ඡන්දෙට ඉදිරිපත් වෙලා පක්ෂයේ අර්බුද වලට ලක් වෙලා යම් අය පක්ෂයෙන් දිස්ත්‍රික් වශයෙන් ඒ අය වෙන් වෙලා ගිහිල්ලා මේක ඕගනයිස් කරගන්න ලොකුවට තිබුණේ නැහැ. නමුත් පෙළපාලියේට මේ ලංකාව පුරාම විශාල පිරිසක් පවුල් පිටින් මේකේ ප්‍රධාන එකක් තමයි පවුල් පිටින් සම්බන්ධ වෙනවා. මේ කියන්නේ ගෙදර ඉන්න ළමයි අම්මලා තාත්තලා ඒ නංගිලා සහෝදරයෝ ඔක්කොම දෙනෙක්ම සහභාගී වෙනවා. මොකද මේකේ අර සිගරට් බොන්නේ නැහැ කියලා තියෙනවා. ඉතින් බීලා නටන මිනිස්සු නැහැ. ඒක නිසා කරදරයක් නැහැ මේ දිනේ. මෙන්න මේක මේ පැත්තෙන් මෙන්න මෙහෙම තියෙද්දි තමයි පක්ෂ තහනම් කරන්නේ. දැන් අද වෙනකොට මෙච්චර මේ තරම් ඊට පස්සේ තවත් දෙයක් කියන්න ඕනේ අපිට මේ මතක් කරන්න ඕනේ 87 දී මැයි දිනේ තහනම් කරනවා පළවෙනි වතාවට මේ එක්සත් ජාතික පක්ෂය විසින් මැයි දිනේ තහනම් කරනවා මේ නමුත් මැයි දිනේ පවත්වනවා ඒකේ දේශප්‍රේමී ඒ වෙනකොට පෙළ ගැහිලා තිබිච්ච බලවේග ජනතා විමුක්ති වෙනවත් හිටියා මහජන එක්සත් පෙරමුණ ඒ වගේම මහාඳුරුගොල්ල සෝබිතාඳුරු ඒ වගේම මේ නාරහෙම්පිට අභයාරාමයේ පන්සලේ මුරුත්තෙට්ටුවේ ආනන්දල එහෙට තමයි එකතු වෙන්නේ මේක පෙළපාලිය බලෙන් යන්න ගිහිල්ලා මේ වෙඩි තියනවා දෙන්නෙක් එතන මැරෙනවා
ඊට පස්සේ දැන් ඒ කියන්නේ ඒකෙන් තේරෙනවා මේගොල්ලෝ මැයි දිනේ පිළිබඳව මේ එක්සත් ජාතික පක්ෂය නිකන් ඒක නිකන් ඒගොල්ලෝ ස්ටිකර් එකක් වගේ අලෝකනේ හිටියා මිසක් ඒගොල්ලන්ට ඒක පිළිබඳ හැඟීමක් ඇතුව නෙමෙයි ඒගොල්ලෝ ඒකත් එක්ක ගනුදෙනු කරේ. ඒකත් එක්ක හිටියේ ඒගොල්ලෝ කොයි වෙලාවකවත් ඒක එහෙම මේ තමයි ඒකත් එක්ක කටයුතු කරේ. ඊට පස්සේ මැයි දිනේ දී 1993 මැයි දිනේ ලංකාවේ තීරණාත්මකයි. ඒ තමයි ලංකාවේ ජනාධිපතිවරයා රනිල් සිංහ ප්‍රේමදාස 1988 මේ බලයටපත් වෙච්ච එනා මේ LTT මේ බලපෑම් සහිතව කොළඹ පවා බෝම්බ පිපිරෙනවා. මේ තියෙන සැකමුසුම අත්අඩංගුවට ගැනීම කරනවා. ඒ වගේ වෙලාවක ප්‍රසිද්ධයි බාබු කියලා එයාගේ ළඟම හිටිය මේ අඳුල්ලා දීපු එයාගේ ළඟින්ම හිටපු කෙනෙක් බෝම්බයක් පුපුරගෙන මේ ඉතින්දි මේ බොහෝ දිනෙක පාරේ මැරලා යනවා. ඉතින් මේ මැයි දිනේ හැමෝටම මතකයි මේ මැයි දිනේ මේ වෙච්ච දේ. හැබැයි එතෙන්දී විශාල වශයෙන්ම එක්සත් ජාතික පක්ෂයට විරෝධයක් ඇවිල්ලා තිබිච්ච මේ වකවානුවක් මොකද 88 89 මේ ඝාතන ඒ වගේම මේ ප්‍රේමදාස රණසිංහ ප්‍රේමදාස මහත්තයාගේ තිබිච්ච ඒ දැඩි ගති සහ මේ යාගේ තිබිච්ච මේ යාව ඒක පැත්තකින් එක්සත් ජාතික පක්ෂයට පවා මේ යාව මේ ගාමිසානාගල ඇතුළත් මුදුල්ලා ජීඑම් ප්‍රේමචන්ද්‍රලා වගේ අයව යාව ප්‍රතික්ෂේප කරලා තිබුණේ එක්සත් ජාතික පක්ෂ කැරල්ලක් ගියාලා තිබුණා. ඒතකොට සිරිම බණ්ඩාරනායක 88 දී ජයග්‍රහණය කරන්න මේ හොඳම අවස්ථාවක් නැති වුණා සුළු ඡන්ද ප්‍රමාණයකින්. එතකොට මේ ආණ්ඩු විරෝධය 93 වෙනකොට උත්සන්නට ඇවිල්ලා තිබුණේ. මම හිතන්නේ එතෙන්දී මේ ගොඩක් අය සතුටුත් වුණා මේ රතිඤ්ඤත් පත්තු කරා කියලා කියනවා මේ ජනාධිපතිවරයා මැරුණාට පස්සේ. එතනින් පස්සේ 94න් පස්සේ කරලියට ඇවිල්ලා මේ හැම මේ පෙළපාලියකම හැම දෙයකම මේ ජනතා විමුක්ති වෙනුවෙන් විදියට මේක දැවැන්ත විදියට මේ සංවිධානය කරා පැවැත්තුවා. මෑතක මම හිතන්නේ දෙවනි වතාවට මේ කොළඹ ගෝල් ෆේස් එකේ මේ දැවැන්ත රැස්වීම මේ වෙනකොට ජනාධිපති මැතිවරණයක් දිනලා මහ මැතිවරණයක් දිනලා අනිත් දේශපාලන පක්ෂ හේදිලා ගිහිල්ලා මේ කොට්ටාස හැටියට ආසන හැටියට රට හැටියට ඒගොල්ලන්ගේ සංවිධාන ශක්තිය ශක්තිමත්ම කරලා තියෙන වකවානුවක මම හිතන්නේ ගෝල් ෆේස් එකේ මැයි දිනයක් තියෙනවා කියන එක ඒගොල්ලන්ට ඉතාම සුළු කාරණයක්. මොකද එක වතාවකුත් ඒගොල්ලෝ මේ මැතිවරණයට ඉස්සෙල්ලා 2019 මැතිවරණයට ඉස්සෙල්ලා මේ රැස්වීම පැවැත්තුවා. ගෝල් ෆේස් එක පිරෙව්වා ඒගොල්ලෝ. 103ක් ගත්ත පක්ෂයක් 103ක් ගත්ත පක්ෂයකට පුළුවන් වුණා මේ ඊට පස්සෙත් ඒගොල්ලෝ 103ක් විතර ගත්තේ. ඒ පක්ෂයට පුළුවන් වුණා මේ මෙච්චර ප්‍රමාණයක් මේවා කරන්න මේ මුල් ගෝල් ෆේස් එක පුරවන්න. හැබැයි මේ වෙනකොට මම හිතන්නේ මේ මැයි පළවෙනිදාට ඒගොල්ලෝ මේක අති සාර්ථක විදියට කරයි. ඒ ජයග්‍රහණය ඒගොල්ලන්ට පුළුවන් වෙයි. ඒගොල්ලන්ගේ මැයි දිනේ මැයි 6 වෙනිදා තියෙන මේ මැතිවරණය සඳහා ඒ ඉලක්කය සපුර ගන්න අවශ්‍ය කරන පාදම සහ ඒකට අවශ්‍ය කරන කොළඹ විශේෂයෙන්ම කොළඹ කියලා කියන්නේ මම හිතන්නේ මේ NPP එකේ යම්කිසි මේ ඒ කියන්නේ බලයට පත් වෙච්ච ආණ්ඩුවකදී හැම වෙලාවෙම ඡන්ද ප්‍රමාණයක් අඩු වෙනවා. නමුත් ඒ කොළඹ නගර සභාව ජයග්‍රහණය කිරීම ඒගොල්ලන්ට මම හිතන්නේ විශේෂ අවධානයක්. මොකද දිනලත් කොළඹ නගර සභාව දිනාලන්න බැරුණා මේ රාජපක්ෂලට. දැන් කොළඹ නගර සභාව කියන්නේ එක වතාවක් මම අහගෙන කියනවා මේ මහින්ද රාජපක්ෂ කිව්වා කියලා මට ලංකාව දිනුවටත් වැඩක් නැහැ. මට කොළඹ නගර සභාව තමයි දිනන්න ඕනි කියලා. මොකද ඒක සංකේතයක්. කොළඹ නගර සභාව දිනනවා කියලා කියන්නේ ඒ තමයි ජයග්‍රහණය. ඒ වගේ එකක් මම හිතන්නේ මේ කොළඹ නගර සභාව කොළඹ මේ ගෝල් ෆේස් පිට්ටනියේ මේ රැස්වීම තියෙන එකයි මැයි දිනේ සහ අනිකුත් දේශපාලන පක්ෂ පෝස්ටරයක් ගන්න නැතුව මැයි දිනයක් තියනවද කියලා මේ කොහෙද තියෙනවද කියලා මේ වෙනකොටත් අපිට දැනගන්න ලැබෙච්ච නැති තත්ත්වයක් තුළ
මේක ඊටාම සාර්ථක මැදිනයක් බවට පත් වෙයි. සහ ඒගොල්ලන්ගේ තියෙන හැකියාවන්, දක්ෂතාවයන් සහ ඒගොල්ලන්ගේ තියෙන අර කාඩර් පක්ෂයක් විදිහට මේ මැදිහත් වීමක් එක්ක මේක මං හිතන්නේ ලංකාවේ දැවැන්තම පෙළපාලිය සහ දැවැන්තම රැස්වීම බවට පත් වෙයි. අපි තව දුරටත් ඉස්සරහට කතා කරමු. තවත් වෙනත් මාතෘකා ඇතුළේ. ඉතකන් ස්තුතියි.